අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ ගොඩක් සුරතල් සතුන් නැති කරන අයිතිකරුවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ගොඩක් වෙලාවට ඔයාගේ ගෙදර ඉන්න බලු පැටියත් පස් කනවා, ගල් කනවා, ඒ වගේම තනකොළ කනවා, සෙරප්පු වගේ දේවල් අහුණාට පස්සේ හපනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ බිහේවියර්ස් ඒ වගේ මේ පුරුදු පිටුපස තියෙන විද්‍යාත්මක ඒ වගේම මනෝවිද්‍යාත්මක පැතිකඩ. මේ විදිහේ පුරුදු වලට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් මාස 3 සහ මාස 6 කියන කාලයේදී බලු පැටියෙක්ගේ කිරිදත් හැලිලා අලුත්දත් වෙන කාලේ. මොකද මේ අවධියේදී ඔහුගේ විදුරු මාස් ගොඩක් කසන තත්ත්වයක් නිසා මෙයාලා පෙළඹෙනවා ගල් වගේ දේවල්, සෙරප්පු වගේ දේවල් හපන්න. මොකද එහෙම හපන එකෙන් ලොකු පහසුවක් එයාලට දැනෙන නිසා. ඊළඟ කරුණ තමයි බලු පැටියෙක් කියලා කියන්නේ මිනිස් දරුවෙක් වගේම තමයි. කුඩා කාලේදී උන් ගොඩක් දේවල් ගවේෂණය කරන්නේ සුවඳ ඒ වගේම කට පාවිච්චි කරලා. ඉතින් මිනිස් දරුවන් වගේම තමයි උන් පුරුදු වෙනවා හැම දෙයක්ම හපලා බලන්න. ඒක කරන්නේ මෙයාලට තියෙන කුතුහලය නිසා. මෙහෙම ළඟ තියෙන හැමදේම හපලා තමයි මෙයාලා අඳුරගන්නේ මොන වගේ ටෙක්ස්චර් එකක්ද ඒක තියෙන්නේ, මොන වගේ රසයක්ද ඒක තියෙන්නේ. මෙන්න මේ කුතුහලය නිසා තමයි බලු පැටව ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ ළඟ තියෙන හැමදේම හපන්න, සෙරප්පු හපන්න, විවිධ රසවල් තියෙන දේවල් try කරලා බලන්න යන්නේ මෙන්න මේ ප්‍රශ්න නිසා. ඊළඟ කරුණ තමයි පෝෂණ උණුතාව. මොකද බලු පැටියෙක් කියලා කියන්නේ ශීඝ්‍ර වර්ධනය වෙන අවධියක ඉන්න සතෙක්. එතකොට මෙයාගේ පෝෂණ උණුතාවය ගොඩක් වෙනස් වැඩුණු සතෙකුට වඩා. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට කැල්සියම්, ෆොස්ෆරස් වගේ khනිජ ලවණ අඩුවීම, ඒ වගේම විටමින් වර්ගවල තියෙන උණුතාවයන් නිසා මෙයාලා ගොඩක් පෙළඹෙනවා. පස් කන්න, වැලි කන්න ගොඩක් වෙලාවට අයිතිකාරයන් මට උනත් කියලා තියෙනවා. බිත්තිවල තැන් තැන්වල මුළු වල තියෙන පොටි වගේ දේවල් කන්න මෙයාලා පිළිබෙනවා. මේකට සත්ත්ව විද්‍යාවේදී කියන්නේ පිකා කියන තත්වය කියලා. මේ වගේ පිකා තත්වයක් ඔබේ සුරතලත් පෙන්නනවා නම් හොඳම දේ තමයි පශු වෛද්‍යවරයෙක්ට යොමු කරලා ඊට අදාළ ප්‍රතිකාරය ලබා ගන්න. ඊළඟ කරුණ තමයි පණු රෝග. පණුවන් ශරීරයේ අන්ත්‍රවල වැඩෙනකොට ලොකු පෝෂණ ඌනතාවයක් සුරතලාගේ ඇඟේ ඇති වෙනවා. ඉතින් මෙන්න මේ පෝෂණ ඌනතාවය මගේ හරව ගන්න මූන් පටන් ගන්නවා. ඒ වගේම වැලිපස් කන්න පෙළඹෙන්නෙත් මෙන්න මේ වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ පිකා තත්ත්වයක් හරියට ඩයග්නෝස් කරගන්න ඔබේ පශු වෛද්‍යවරයා වෙත ඔබේ සුරතලාව යොමු කරන්න ඕන. ඊළඟ කරුණ තමයි කම්මැලිකම සහ අවධානය දිනා ගැනීම කියන කාරණේ. මොකද එයා ඔයාගේ සරප්පුවක් කපන වෙලාවට ඔයා එලවගෙන යනවා නම්, කෑ ගහගෙන යනවා නම් ඒක මෙයාට තේරෙනවා සෙල්ලමක් විදියට. මොකද මෙයාට උනවත් එක සෙල්ලම් කරන්න, ප්ලේ කරන්න, මෙයාගේ කම්මැලිකම නතර කරගන්න. මෙයා පටන් ගන්නවා නිතරම ඇවිල්ලා ඔයාගේ සරප්පුව හපලා සරප්පුව ඇදගෙන යන. නැත්තම් සමහර වෙලාවට මට තියෙන අත්දැකීමක් තමයි ඇවිල්ලා කකුලෙන් හපනවා, හපලා දුවලා යනවා. ඉතින් මේ විදිහේ දේවල් කරන්න පුරුදු වෙනවා ඇටෙන්ෂන් එක දිනා ගන්න. මෙයාට තේරුණොත් මේක පාවිච්චි කරලා එයාගේ කම්මැලිකම නැති කරගන්න පුළුවන් කියලා. කොච්චර නරක වැඩක් වුණත් මෙයා පටන් ගන්න එක සෙල්ලමක් විදිහට එක දිගට නතර නොකර කරන්න. මේ විදිහේ තත්ත්වයකදී මොකද ඔයාලට කරන්න පුළුවන්? සතුන්ට ඒ කියන්නේ ඔය වැඩෙන දත් හැලෙන කාලෙට දෙන්න පුළුවන්. සමහර වෙලාවට ලණු වලින් හදපු, රබර් වලින් හදපු පොඩි හපන්න පුළුවන් දේවල්. ඊතර මේ විදිහේ ටොයිස් මෙයාලට දෙන්න පුළුවන්. එහෙම දෙනකොටත් ලොකු අවධානයකින් දෙන්න ඕන. දේව සමහරක් වෙලාවට ප්ලාස්ටික් කෑලි, රබර් කෑලි කැඩිලා එයාලගේ කටවල් වල, උගුරවල් වල හිර වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඒක නිසා ලොකු අවධානයක් දෙන්න ඕන මේ විදිහේ සෙල්ලම් බඩු ඔබේ සුරතලාට දෙනවා නම්. ඒ වගේම ඔබ දැනගන්න ඕන ඔබේ සුරතලාට ආහාර දෙනකොට හොඳ සමබල ඒ වගේම පෝෂදායී ආහාර වේලක් ලබා දෙන්න. මොකද මෙයාලගේ පෝෂණ ඌනතාවයක් આવොත් මම කලින් කිව්වා වගේ පිකා වගේ ගල් වැලි පස් කන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ලොකු අවධානයක් තියාගන්න ඕන. ඊළඟ කරුණ තමයි ඔබේ සුරතලා නිවැරදිව පණුහරණය කරන එක. ඒ අදාළ දිනවලට පශු වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පණු බෙහෙත් ඔයාලගේ සුරතලාට ලබා දෙන්න ඕන. ඒ වගේම ඔයා දකිනවා නම් එතනින් එහාටත් ගිහිල්ලා නිතර ඔබේ සුරතලා ගල් කන පස් කන ඒ වගේ තත්ත්වයක් පෙන්නනවා නම් ඉතින් ඔයාලට සිද්ධ වෙන සමහරක් වෙලාවට ඔබේ සුරතලාව ඒ විදිහේ පරිසර වලින් අයින් කරලා තියන්න. මොකද ඒක පාලනය කරන හැකි තත්ත්වයක් වුණොත් අනිවාර්යයෙන්ම ඔබේ සුරතලා ඒ විදිහේ පරිසර වලින් අයින් කරලා තියන්න ඔයාලට සිද්ධ වෙනවා. ඒ වගේම ගොඩක් වැදගත් ඔයාගේ සුරතලා පොඩි කාලේ, පැටිය කාලේ ලබා දෙන විටමින් ටික හරියට දෙන එක, කැල්සියම් සප්ලිමන්ටේෂන් හරියට දෙන එක, ඒක රෙකෝඩ් කරලා මේන්ටේන් කරගන්න එක. ඉතින් මේ පිළිබඳව ඔබේ පශු වෛද්‍යවරයා දැනුවත් කරන්න මොකක් හරි ගැටලුවක් ආවොත් ඒ වගේම ඔයාලට තවදුරටත් සාකච්ඡා වෙන්න ඕන කරුණු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඉතින් මට වෙලාවක් හම්බුන ගමන් මම ඒවට උත්තර දෙන්නම්. ඒ වගේම ඔයාලට පුළුවන් මගේ ඊමේල් එකට මෙසේජ් එකක් දාන්න. මම මගේ WhatsApp channel එකේ link එකත් මේකට add කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් group එකට add වෙන්න. මම දිගටම updates අරන් එනවා මේ විදිහේ සුරතල් සතුන්ගේ සෞඛ්‍ය පිළිබඳ උපදෙස්. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. බොහොම ස්තුතියි.